සුබ දවසක් හැමෝටම. ඉතින් ගිය සතිය ගිය මාසේ ඒ වගේම නොවැම්බර් මාසේ ගත්තොත් ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩින් කරන අයට ඉතාමත්ම අමිහිරි වේදනාකාරී සතියක් කාලයක් වෙලා තියෙනවා. විශේෂයෙන් මේකට හේතුව තමයි ගොඩක් කෝල් කොයින්ස් ඔයාලා බයි කරපු ඔයාලා හෝල් කරන් ඉන්න ගොඩක් කෝල් කොයින්ස් 125ක් 30ක් වගේ ඩවුන් වෙලා තියෙනවා. ඉතින් ගිය සතිය ගත්තොත් මේ විදිහට අපිට ඩවුන් වුණ කොයින්ස් තමයි ගොඩක්ම බලා ගන්න පුළුවන් වෙන්නේ. ගිය මාසේ ගත්තොත් මේ වගේ සිටුේෂන් එකක් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම ගත්තොත් ප්‍රයිවසි කොයින්ස් සහ AI කොයින්ස් කිහිපයක් ඇරෙන්න බහුතරයක් කෝල් කොයින්ස් 15ක් 20ක් 30ක් 40ක් මේ වගේ ඩවුන් වෙන කොයින්ස් තියෙනවා. ඉතින් කොහොම වුණත් මම දැක්ක දෙයක් තමයි මෙන්න මේ සිටුේෂන් එක නිසා ට්‍රේඩින් කරන අය විශේෂයෙන්ම අපේ කමියුනිටිස් වල ඉන්න අය ඒ වගේම සෝෂල් මීඩියාස් වල මම දැක්ක ට්‍රේඩින් සම්බන්ධයෙන් ගොඩක් ඩිසපොයින්ට් වෙලා කලකිරීමකින් ඒ වගේ තමයි කතා කරන්නේ. ඉතින් මම මේකට ඔයගොල්ලෝ පොඩි දෙයක් එකතු කරන්න. එකක් තමයි ට්‍රේඩින් වලදී අපිට මේ දේ එක්ස්පෙක්ට් කරන්න වෙනවා. පළවෙනි එක අනිත් එක තමයි මම මේක නිතරම කියලා තියෙන දෙයක් තමයි කලින් බුල් මාකට් වල වෙලා තියෙන දේවල් මේ පාර වෙන්නේ නැහැ කියලා අපිට පේනවා. ඒ සයිකල් එක ටෝටලි ඩිෆරන්ට් සයිකල් එකක් වෙලා තියෙනවා. කලින් අවුරුදු 4 කලින් බුල් මාකට් එකක ඔක්තෝබර් කියන්නේ බුලිෂ් මාසයක්, නොවැම්බර් බුලිෂ් මාසයක්. හැබැයි මේ ඔක්කොම වෙනස් වෙලා තියෙනවා. ඉතින් අර ඒ එක්ස්පෙක්ටේෂන් එක අපිට මේ පාර තියාගන්න බෑ. විශේෂයෙන් මේකට හේතුව ඔයගොල්ලෝ දන්නවා 2021 2017 බුල් මාකට් ඩ්‍රිවන් කරේ රිටේල් ට්‍රේඩර්ස්ලා. 2024 බිට්කොයින් එතීරියම් ETF ඇප්‍රූව් වුණාට පස්සේ මේකට ඉන්ස්ටිටියුෂන්ස් මැදිහත් වුණා. වින්ටර්මියුට් ඒ වගේම එක්ස්චේන්ජස් තව ගොඩාක් ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන්ස් බැංක්ස් වගේ දේවල් ඉන්ටර්ෆියර් වෙලා මේක සම්පූර්ණයෙන්ම ටෝටල් ඩිෆරන්ට් සයිකල් එකක් වෙලා තියෙනවා. ඉතින් මේ වෙනස් වීම ඉවෝල්ව් වීම අපි තේරුම් ගන්න ඕනේ. අනිත් එක තමයි ඔයා ට්‍රේඩින් වලදී මේ වගේ දේවල් එක්ස්පෙක්ට් කරන්න මේ වගේ දේවල් දරා ගන්න බැරි නම් ඔයා ට්‍රේඩින් කරන්න නැතුව වෙන දෙයක් කරන එක තමයි සුදුසු. ඒක ඔයාගේ මානසික නිදහසටත් හොඳයි. හරිද? ට්‍රේඩින් වල ඉන්න අය විදියට ඔයාලට මේ වගේ දෙයකට රියැක්ට් කරන්න මේක ඇක්සෙප්ට් කරන්න පුළුවන් මයින්ඩ්සෙට් එකක් තියෙන්න ඕනේ. අනිත් එක තමයි මෙන්න මේක මතක තියාගන්න. මම මේක නිතරම කියන දෙයක්. වාගාව අපි හිතමු ලක්ෂ 50ක් ඉතුරුම් තියෙනවා කියලා සේවිංස් නැත්තම් වත්කම් තියෙනවා කියලා. ඔයා ලක්ෂ 50න් ලක්ෂ 50ම ගාලා ක්‍රිප්ටෝකරන්සිස් වල දාන්න යන්නේ නැහැ. ක්‍රිප්ටෝකරන්සිස් වලට වාට දාන්න පුළුවන් 10%ක් 15ක්. ලක්ෂ 50ක් වාට ඉතුරුම් තියෙනවා නම් වාට ලක්ෂ 10ක් 5ක් ට්‍රේඩින් වලට දාන්න පුළුවන්. ස්පොට් බයි කරන්න පුළුවන්. මේ ටික ඩවුන් වුණත් වාට අප් වෙනකන් බලන් ඉන්න පුළුවන්. වාට ඉවසන්න පුළුවන්. මොකද වාට තව ලක්ෂ 40ක් 35ක් තියෙනවා. වාගේ තව ආදායම් මාර්ග හදාගන්න. මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ කවුරු හරි කෙනෙක් ලක්ෂ 10ක යාට සේවිංස් තියෙනවා නම් එයා ලක්ෂ 10ම ක්‍රිප්ටෝකරන්සිස් වලට දාලා. එතකොට එයා අපි හිතමු ස්පොට් බයි කරලා කියලා. එතකොට එයාට බෑ ඒක හෝල් කරන් ඉන්න. හරිද? මොකද එයාගේ සම්පූර්ණ කැපිටල් එක ට්‍රේඩින් වලට දාලා. ඒකට ඒක අප් වෙනකන් එයාට බලන් ඉන්නත් බෑ. එතන ඔපචුනිටි කොස්ට් එකක් තියෙනවා. මොකද මේ ලක්ෂ 10 ස්පොට් වලට දැම්මට පස්සේ වාට ඒ ලක්ෂ 10න් වෙන දෙයක් කරන්න බෑනේ. හරිද? මේ ටික අඩු වෙනවා නම් වාට හෝල් කරන්න වෙනවා. හරිද? නැත්නම් වාට ලොස් එකකින් සෙල් කරලා ඒ සල්ලි වලින් වෙන දෙයක් කරන්න පුළුවන්. හැබැයි අපි එහෙම කරන්න යන්නෙත් නෑ. ඒකට මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ අපි ට්‍රේඩින් ගැන හිතන් ඉන්න විදිය සහ ට්‍රේඩින් සම්බන්ධයෙන් අපි අරගෙන තියෙන වැරදි අවබෝධය. හරිද? ඒතකොට වාගේ කැපිටල් එකෙන් මේකට 10%ක් 15ක් දාන්න කියන එක තමයි මම හැමෝටම කියන්නේ. ඒතකොට ඒක වාට ලූස් වුණත් අෆෝඩ් කරගන්න පුළුවන්. ට්‍රේඩින් කරන අයව ඉන්ෆ්ලුවෙන්ස් කරන කෙනෙක් විදියට මේකේ තියෙන හොඳ නරක පැති මම නිතරම කතා කරලා තියෙනවා. ඕගොල්ලන්ට හැමෝගෙම මේ දේ හම්බ වෙනවා. මම හිතන්නේ සෝෂල් මීඩියාස් වල මේක ගැන කතා කරන. ක්‍රිප්ටෝ කියන්නේ රිස්කි දෙයක්. ක්‍රිප්ටෝ වලට Tamanට ලූස් වෙන්න අෆෝඩ් වෙන්න පුළුවන් ගාණක් තමයි අපි දාගන්න ඕනේ. ඉතින් මේකෙන් අපිට හයි ප්‍රොෆිට් එකක් වගේම හයි රිස්ක් එකක් තියෙන බව අපි දන්නවා. ඉතින් එහෙනම් අපි අපේ කැපිටල් එක මැනේජ් කරගන්න ඕනේ. හරිද? ඉතින් ඒ හින්දා වාගාව තියෙන වත්කම් වලින් ඇසට්ස් වලින් වාට දරා ගන්න පුළුවන් ගාණක් මේකට දාලා තියන්න. ඒතර වා හිතනවා ලක්ෂ 50ක් තියාගෙනවා මේකට ලක්ෂ 10යි නම් දැම්මේ. වාට මේ ලක්ෂ 10 දාලි වරලා මේක තව අවුරුදු දෙකකින් හරි අප් වෙනකම් බලන් ඉඳලා වාට ඉවසන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ තමන්ගේ සම්පූර්ණ ධනෙම තමන් සම්පූර්ණ හම්බ කරන හැම එකක්ම ට්‍රේඩින් වලට දාලා මේක අප් වෙනකම් හරි මෙතනින් ලොස් වුණාට පස්සේ හරි මේකට බ්ලේම් කළ වැඩක් නැහැ. මාකට් කොහොමත් අපිට හසුරවන්න බෑ. අපිට මේක කරනවා නම් මේ සිටුේෂන් එකට මුහුණ දීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඉතින් ඒක අවබෝධ කරගෙන ට්‍රේඩින් කරන එක තමයි වැදගත් වෙන්නේ. කොහොම වුණත් අද දවසේ මම ඔයාලට විශේෂ කරුණු කිහිපයක් කතා කරනවා. ඒ හින්දා දිගටම වීඩියෝ එකේ ඉන්නේ. ඒ වගේම channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. right එතකොට මේ වෙනකොට තියෙන සිටුේෂන් එක ගත්තොත් fear and greed index එක 17 තියෙන්නේ. මාකට් එකේ extreme fear එක හැදිලා තියෙනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. මාකට් crash වෙනකොට down වෙනකොට මේ සිටුේෂන් එක එනවා. fear uncertainty එක doubt එක ඇති වෙනවා. ඉතින් මම මේක ගැන ගොඩක් දේවල් කතා කරලා තියෙනවා. fear එක වෙලාවෙදී buy කරනවද, sell කරනවද, hold කරනවද කියන එක සම්බන්ධයෙන් ඔයාම තීරණය කරන්න. මම මේක සම්බන්ධයෙන් නැවත කතා කරන්න යන්නේ නැහැ. කොහොම වුණත් මාකට් එක fear එකේ ඉඳලා greed එකේ පැත්තට ක්‍රමක්‍රමයෙන් ඉදිරියේදී අනිවාර්යයෙන්ම යනවා. ඒක අතීතයේ ඉඳන් වෙලා තියෙනවා. එතකොට ක්‍රිප්ටෝ ඕවර්සෝල්ඩ් වුණ ක්‍රිප්ටෝකරන්සිස් ගොඩක් තියෙන විශේෂයෙන්ම ඕල් කොයින්ස් ගොඩක් ඕවර්සෝල්ඩ් වෙලා තියෙන්නේ. ඕල් කොයින්ස් කිහිපයක් ඇරෙන්න ඕවර්බෝට් වුණ බහුතරයක් ඕල් කොයින්ස් තියෙන්නේ මේ වෙලාවේ ඇකියුමුලේට් කරගන්න පුළුවන් ප්‍රයිසස් වල. ඉතින් ඔයා එක්ස්පෙක්ට් කරනවා නම් ඕල් කොයින් සීසන් එකක් එයි කියලා ඔයාට ඇකියුමුලේට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා හිතනවා නම් මෙතනින් ඉස්සරහට බෙයා මාකට් එකක් එයි කියලා ඔයා ක්‍රිප්ටෝකරන්සිස් ටික ඔයාට සෙල් කරන්න පුළුවන්. මම බිලිව් කරනවා ඕල් කොයින් සීසන් එකක් 2025 අපි එක්ස්පෙක්ට් කරපු විදිහට එන්නේ නැති වුණත් අපි හිතමු මේ මාස දෙක ඇතුලේ වෙනසක් වෙයි කියලා. එහෙම උනේ නැතත් 2026 අනිවාර්යයෙන්ම
වෙනසක් වෙන අවුරුද්දක් වෙයි කියලා හිතනවා. මොකද සයිකල් එක වෙනස් වෙලා තියෙනවා කියලා අපිට පේනවා. ඉතින් දැන් මේකෙදි මෙහෙම දෙයක් තියෙනවා. බුල් මාකට් එකක් ඉවරයි කියන එක සම්බන්ධයෙන් සහ බුල් මාකට් එකක් ඉවර නැහැ කියන එක සම්බන්ධයෙන් දෙපැත්තටම සපෝට් කරන ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් තියෙනවා. ඉතින් ඒව ගැන හොයලා බලන්න දෙපැත්තටම තියෙනවා. කොහොම වුණත් මම බිලීව් කරනවා මෙතනින් වැඩි තැනක් අපිට දෙන්න පුළුවන්. ඉස්සරහට අනිවාර්යෙන් ඕල් කොයින්ස් ගේන් එකක් ගනී කියලා. මොකද ඒකට හේතු වෙන කරුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි QT එකක ඉඳලා QE එකකට අපි චේන්ජ් වෙනවා කියලා පේනවා. US ඉකොනොමි එක ඉන්ට්‍රස්ට් රේට් කට් කරගෙන යනවා. ඒ වගේම ලික්විඩිටි එක වැඩි වෙනවා මේකත් එක්ක. ඒ වගේම ගත්තොත් ගවර්න්මන්ට් ෂට්ඩවුන් එකත් ඉවර වුණා. මේ කරුණු තියෙනවා. වගේම තව ගොඩාක් කරුණු තියෙනවා මේක සම්බන්ධයෙන් අපිට පොසිටිව් පැත්තට ගන්න පුළුවන් දේවල් මම ඒව ඉස්සරහට කතා කරන්නම්. ඒ වගේම බෙයා මාකට් එකකට සපෝට් කරන කරුණුත් තියෙනවා. ඉතින් මේ දෙකම මාකට් එකේ තියෙන කොහොම වුණත් මම බිලීව් කරනවා ඉස්සරහට අනිවාර්යයෙන්ම ඕල් කොයින්ස් අප් වෙයි කියලා. මෙතනින් මේ විදිහට බෙයා මාකට් එකක් ස්ටාර්ට් වෙන එකක් නැහැ කියලා. හැබැයි බිට්කොයින් එකත් එක්ක බලනකොට තමයි ඔය අර්ථකථනය එන්නේ. මොකද බිට්කොයින් එක ලොකු රැලි එකක් ආවා. බිට්කොයින් එක ඕල් ටයිම් හයි එකක් හැදුවා. බිට්කොයින් එක පැත්තේ ගියොත් එහෙම අපිට බිට්කොයින් එක ඩවුන් වෙනවා කියන එක තමයි ගන්න තියෙන්නේ. නමුත් ඒකටත් තව කරුණු තියෙනවා. කොහොම වුණත් ඔයාලට පුළුවන් ගොඩක් ඕවර්සෝල්ලා තියෙන කරන්සිස් බලන්න. එක්කෝ බයි කරන්න හෝ එක්කෝ ඔයා බයි කරලා තියෙන දේවල් හෝල්ඩ් කරන් ඉන්න හරි අඩුම වාට පුළුවන්. ඒක ඔයා තමයි ඩිසයිඩ් කරන්න ඕනි. නැත්නම් මේ වීඩියෝ එක බලලා මම කිව්වා ඕල් කොයින් සීසන් එකක් එනවා කියලා. නැත්නම් තව කවුරු කෙනෙක් දාලා තිබුණා කියලා ඔයා වාගේ ඒවා ටික බයි කරන්න හෝ සෙල් කරන්න හෝල් කරන්න යන්න එපා. ඩිසයිඩ් කරන්න ඔයා. ඉතින් මම හැමසෙම කියනවා මේවා ෆයිනෑන්ෂල් ඩිසිෂන්ස් නෙවෙයි. ඔයා තමයි ඔයාගේ ෆයිනෑන්ෂල් ඩිසිෂන් එක ගන්න ඕනි. තව කෙනෙක්ගේ දේවල් මත ගන්න එපා. ඔයා ඔයාගේ ඕන් රිසර්ච් එකක් කරන්න. රිසර්ච් එකක් කරලා බලලා ඔයාගේ තීරණය ඔයා ගන්න. ඒකට නැත්නම් ඔයාගේ සල්ලි ඔයාන් ඉන්වෙස්ට් කරලා තියෙනනේ. ඒක ඔයා ගන්න ඕනේ තීරණයක්. කොහොමද මේවෙන් එඩියුකේට් වෙන්න තීරණ ගන්නකොට ඔයාගේ රිසර්ච් එකක් අනිවාර්යයෙන්ම කරන්න. ඒක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. හරි. එතකොට තව වැදගත්ම දෙයක් තමයි මේ කොයින් ග්ලාස් එකේ තියෙනවා බුල් මාකට් පීක් ඉන්ඩිකේටර්ස් 30ක් තියෙනවා. ඉතින් මේ 30න් ඔයාලා බලන්න තාම එකක්වත් හිට් වෙලා නැහැ බුල් මාකට් පීක් ඉන්ඩිකේටර්ස්. ඉතින් මේකෙත් කියන්නේ හෝල් කරන්න කියන එක ඔයාලට මේක බලා ගන්න පුළුවන් කොයින් ග්ලාස් එකේ තියෙනවා. ඇවරේජ් ප්‍රොග්‍රස් එක තියෙන 46.38. ඉතින් දැනට හෝල් කරන්න කියන එක තමයි මේ ඉන්ඩිකේටර්ස් වලින් පෙන්වන්නේ සෙල් කරන්න සුදුසු නැහැ කියන එක. මෙතන තියෙනවා ඉන්ඩිකේටර්ස් 30ක් විතර මේ 30 සම්බන්ධයෙන් ඔයගොල්ලෝ බලන්න. ඉතින් දැනට මේ 30න් එකක්වත් හිට් වෙලා නැහැ කියන එක තමයි පෙන්වන්නේ. ඉතින් මෙතන ගොඩක් කරුණු තියෙනවා. මම මේවා ගැන කලින් වීඩියෝස් වල සමහර දේවල් ගැන කතා කරලා තියෙනවා. මෙතන තියෙන බිට්කොයින් ඩොමිනන්ස් එක, එතකොට සයිකල් টොප් ඉන්ඩිකේටර් එක, බිට්කොයින් රේන්බෝ chart එක තියෙනවා. එතකොට ETF ගැන තියෙනවා, බිට්කොයින් බබල් ඉන්ඩෙක්ස් එක තියෙනවා, USDT flexible savings, RSI call coin season index එක, ඔය වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මෙතන ඉන්ඩිකේටර්ස් 30ක් විතර තියෙනවා. ඔයාලා ගිහලා බලන්න මේක ගැන ස්ටඩි කරන්න. ඉතින් මේක ඉස්සරහට ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මේකේ ප්‍රොග්‍රස් එක මේකත් එක්ක. මේකෙත් කියන්නේ sell at the top කියලා. ඉතින් දැනට sell කරන පැත්තට මේගොල්ලෝ ඉන්ඩිකේට් කරන්නේ දැනට හෝල් කරන්න කියන එක. ඒ වගේම බිට්කොයින් සහ එතීරියම් ක්වාර්ටර්ලි රිටර්න් එක ගත්තොත් එහෙම මේ වගේ තමයි පෙන්වන්නේ. 2025 Q2 එක සහ Q3 එක බොලිෂ් වුණා. බෝත් බිට්කොයින් සහ එතීරියම් වල දැනට Q4 එක bearish වෙලා තියෙනවා. ඉතින් ගොඩක් අය එක්ස්පෙක්ට් කරේ Q4 එක ලොකු ගේන් එකක් ගනී කියලා. දැනට Q4 කියන්නේ bearish Q එකක් විදිහට. ඉතින් මේකෙදි අපිට බලා ගන්න පුළුවන් 2021 බුල් මාකට් එකේදී මොකද උනේ කියලා. Q3 Q4 ගේන් එකක් ගත්තා. බිට්කොයින් එතීරියම් දෙකම 2021 2017 ගත්තත් එහෙමයි. ඉතින් මේ මාස කිහිප ඉස්සරහට එන මාස දෙක ඉතාමත්ම වැදගත් නොවැම්බර් සහ දෙසැම්බර් මාසේ. ඒ වගේම බිට්කොයින් monthly return එක ගත්තොත් මේ වගේ දෙයක් තමයි තියෙන්නේ. ඔක්තෝබර් නොවැම්බර් කියන්නේ දැනට bearish මාස දෙකක්. කලින් බුල් මාකට් එක දිහා බලනකොට ඒකේ වෙනසක් තියෙනවා. මොකද 2021 බුල් මාකට් එකේදී ඔක්තෝබර් ගොඩක්ම බුලිෂ් මාසයක්. ඊට පස්සේ 2017 ගත්තොත් ඔක්තෝබර් නොවැම්බර් දෙකම දෙසැම්බර් තුනම බුලිෂ් මාස 3ක් වුණා. දැනට මේක වෙනස් වෙලා තියෙනවා. මම මේක ගැන කලිනුත් කිව්වා. මේ සයිකල් එක වෙනස් වෙලා කියලා අපිට පේනවා. ඉතින් මේක බලා ගන්න පුළුවන් වෙන්නේ මේ ඉස්සරහට මේ කාලේ යන විදිහත් එක්ක. මොකද හැම වෙලාවෙදි කිසිම තැනක නැහැ රූල් එකක් හරි නීතියක් හරි. කලින් බුල් මාකට් වල වෙලා තියෙන දේවල් හරියටම වෙනවා කියලා මේ බුල් මාකට් එකේ 2017 2021 අපි එක්ස්පෙක්ට් කරාට දැන් අපිට පේනවා එහෙම එකක් නැහැ කියලා. මේක සම්පූර්ණ ඩිෆරන්ට් සයිකල් එකක් කියලා. ඒ හින්දා දැන් මේ බුල් මාකට් එක ගොඩක් තීරණාත්මකයි. 2000 දැන් මේ යන 2025 තව ඉස්සරහට ආවින් ඉවෙන්ට් එකත් එක්ක ඔය කියන කතාව ආපහු පටන් ගන්නවා. මේ වෙනස් වීමත් එක්ක බලන්න පුළුවන් ඊළඟට ක්‍රිප්ටෝ මාකට් එක මොන පැත්තටද යන්නේ කියලා. අන්න ඒ අදහස මේකෙන් අපිට ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඔයාලා තවත් අවධානයෙන් ඉන්න ඕනේ වැදගත් දෙයක් තමයි බිට්කොයින්, එතීරියම් ඇතුළු අනිත් ක්‍රිප්ටෝ කරන්සිස් වල එක්ස්චේන්ජ් බැලන්ස් එක අප් වෙනවද ඩවුන් වෙනවද කියන එක. සාමාන්‍යයෙන් එක්ස්චේන්ජ් බැලන්ස් එක අප් වෙනවා නම් එතන ඉස්සරහට අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන් සෙලින් ප්‍රෙෂර් එකක් එයි කියලා. ඒ වගේම එක්ස්චේන්ජ් බැලන්ස් එක ඩ්‍රොප් වෙනවා නම් අඩු වෙනවා නම් එතනදී අපිට බුලිෂ් සෙන්ටිමන්ට් එකක් එයි කියලා එක්ස්පෙක්ට් කරන්න පුළුවන්. දැනට ගත්තොත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ
Bitcoin සහ Ethereum වල exchange balance එක drop වෙන ගමන් තමයි තියෙන්නේ. ගොඩක් drop වෙලා තියෙන exchange balance එක. exchange එකෙන් Bitcoin Ethereum withdraw කරගන්නවා කියලා කියන්නේ ඒකට ගොඩක් කරුණු තියෙනවා. එක එක purpose වලට මේක වෙනවා. කොහොම වුණත් overall idea එක තමයි exchange balance එක drop වෙනවා කියන්නේ market එක bullish වෙන්න පුළුවන් කියන එක. ඉතින් දැනට අපිට බලා ගන්න පුළුවන් මේ වගේ Bitcoin Ethereum වල exchange balance එක අඩු වෙන ගමන් තමයි තියෙන්නේ. ඒ වගේම Bitcoin liquidation map එක බලන්න Binance liquidation map එක ගත්තොත් ගොඩක්ම මේ වෙනකොට long දාපු ඒවා wipe out වෙලා තියෙනවා. long දාපු traders ලව liquidate වෙලා තියෙනවා. ඔයගොල්ලෝ දැක්කා ඊයේත් liquidation වෙලා තියෙනවා ගොඩක්. එතකොට දැනට අපිට බලා ගන්න පුළුවන් ගොඩක්ම long liquidation අරගෙන තියෙන market එක. ඉතින් මේ වෙනකොට market එක ගත්තොත් 98000 ලක්ෂ කියන සීමාවේ ගොඩක් liquidation තියෙනවා. ඉතින් මෙතනින් ඉස්සරහට Bitcoin drop වෙන්න කලින් අනිවාර්යයෙන්ම ඔතන තියෙන liquidation එක ගනි 98000 ලක්ෂ කියන area එකට up වෙන්න පුළුවන් අනිවාර්යෙන් market එක. එතන ඉඳන් බලන්න ඕනේ ඊළඟට structure එක මොන වගේ වෙයිද කියලා. දැනට long tradersලා wipe out වෙලා තියෙනවා. liquidate වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා short squeeze එකක් අපිට expect කරන්න පුළුවන් market එකේ. ඒ වගේම මම ඔයාලට තවත් chart එකක් share කරා Wyckoff events and phrases කියලා. ඉතින් මේක මම social media වල යනකොට දැක්ක දෙයක්. මේක analyzer කෙනෙක් දාපු එකක්. ඉතින් මෙතනත් තමත් වැදගත් භයානක chart එකක් මේක. ඉතින් මෙතන තියෙන්නේ Wyckoff events වල දන්නවා accumulation තියෙනවා, markup තියෙනවා, distributions තියෙනවා, mark down තියෙනවා. ඉතින් මෙතන දාලා තියෙන distribution event එකක් Wyckoff events සහ phrases ගැන. ඉතින් මේක අනුව Bitcoin එක ඊළඟට mark down phase එකක් start වෙන්නේ කියන එක සම්බන්ධයෙන් තමයි මෙතන අදහස් කරලා තියෙන්නේ. ඉතින් එහෙම වුණොත් Bitcoin එක මේක අනුව තියෙන්නේ අවදානමක කියලා අපිට දකින්න පුළුවන්. ඉතින් මම ඔයාලට කලින් කිව්වේ bull market එකකට positive විදිහට සහ bull market එකකට negative විදිහට support කරන evidence තියෙනවා market එකේ ඕන තරම්. ඉතින් මේවා ගැන අවධානයෙන් ඉන්න එක හොඳයි. ඉතින් ඒ වගේම ගත්තොත් Bitcoin සහ Ethereum වල ලොකු ETF outflow එකක් තියෙනවා. සෑහෙන outflow එකක් අපිට බලා ගන්න පුළුවන්. නියලි මං හිතන්නේ එක දවසක 1 billion Bitcoin outflow එකක් තිබුණා. සියලුම ETF ආයතන වල outflow එකක් තමයි තිබුණේ. Ethereum එකත් එහෙමයි. ඉතින් මම මෙතනදී විශේෂයෙන්ම මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි හිතනවා BlackRock, Fidelity, Grayscale වගේ ආයතන මේවා සෙල් කරනකොට ඒගොල්ලෝ සෙල් කරනවා කියලා. BlackRock, Fidelity, Grayscale කියන්නේ ETF නිකුත් කරලා තියෙන asset management companies, hedge funds වගේ දේවල් වලට. ඉතින් මෙයාට clients ලා ඉන්නවා. ඉතින් ඒ clients ලා තමයි ETF හරහා cryptocurrencies buy sell කරන්නේ. ඉතින් අපි හැමසෙම හිතනවා මේ වගේ ආයතනයක් සෙල් කරනකොට buy කරනකොට මේ කරන්නේ මේගොල්ලෝ විසින්ම කියලා. ඇත්තටම එහෙම නෙවෙයි. මේගොල්ලෝගේ clients ලා වෙන්න පුළුවන් cryptocurrency buy sell කරන්නේ. ඉතින් මේ අය retail traders ලා වෙන්නත් පුළුවන්. නැත්නම් individual traders ලා වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ සෙල් කරන නිසා මේ ETF වල අපිට outflow එකක් බලා ගන්න පුළුවන්. නැත්නම් මේගොල්ලෝ මේ කියන්නේ මේ asset management companiesම මේවා සෙල් කරනවා කියන අදහසක් මෙතන එන්නේ නැහැ. මම හිතනවා ඔයගොල්ලන්ට මේක තේරෙන්නේ නැති කියලා. ඉතින් ඒ හින්දා අපිට මේ වගේ දෙයක් තමයි ETF වල තියෙන්නේ. ETF වලත් outflow එකක් තියෙනවා. ඉතින් ඒක මාකට් එකට ගොඩක් බලපෑවා. ETF outflow එකක් තියෙනවා කියන්නේ සාමාන්‍ය මේ coins වල price එක ගොඩක් down වෙන්න පුළුවන්. මොකද ඩොලර් මිලියන ගාණක් ETF හරහා Bitcoin Ethereum වලට එනවා. ඒ වගේම ඔයාලා මේ වෙනකොට දන්නවා all coins කිහිපයකට අදාළවත් ETF මේ වෙලාවේ trade වෙනවා. LTC, Solana, HBAR මේ වගේ all coins වල ETF approve වෙලා තියෙනවා. ඉතින් ඒකත් ඕගොල්ලෝ බලන්න ETF සම්බන්ධයෙන් කතා කරනකොට ඒකත් වැදගත් වෙනවා. ඒ වගේම පහුගිය සතියේ cryptocurrency market එකට බලපෑම් කරන්න පුළුවන් මේ events විදියට අපිට බලා ගන්න පුළුවන් වුණා US government එක නැවත open වුණා. ඉතින් ඒක ගොඩක් හොඳ දෙයක්. මොකද US government එක shut down කරලා තමයි තිබුණේ ලොකු කාලයක්. ඉතින් ඒකත් එක්ක උන තවත් දෙයක් තමයි ඔක්තෝබර් මාසේ inflation data නිකුත් වුණේ නැහැ. ඉතින් මෙන්න මේ විදියට report කරලා තියෙනවා jobs report and inflation data due in October may not be released at all White House says කියලා. ඉතින් කොහොම වුණත් මේකෙදී අපි දැක්ක දෙයක් තමයි economic calendars වලින් ඔක්තෝබර් මාසේ inflation data අයින් කරලා තිබුණා. ඒකට CPI, interest rate decisions, ඔය වගේ unemployment rates, non farm payroll ඔය වගේ දේවල් එකක්වත් release වුණේ නැහැ ඔක්තෝබර් මාසයට අදාළව. ඒකට හේතුව විදිහට දාලා තියෙන්නේ ඔක්තෝබර් මාසේ ගවර්න්මන්ට් එක ෂට් ඩවුන් කරලා තිබුණ එක කියලා. ඉතින් ওই තත්ත්වයක් එක්ක නොවැම්බර් මාසයට අදාළව මේ data ටික රිලීස් වෙයි අනිවාර්යයෙන්ම. දැනට අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ CPI data සහ interest rate decision එක සම්බන්ධයෙන්. දැනට තියෙන probabilities අනුව දෙසැම්බර් මාසෙදී interest rate එක cut කරන එකක් නැහැ කියන එක තමයි වැඩි probability එකක් තියෙන 56ක් 143ක් තියෙනවා. interest rate නැවත cut එකක් වෙන්න පුළුවන් කියලා දෙසැම්බර් මාසෙදී. ඉතින් මේක ගැනත් ඕගොල්ලෝ watch කරගෙන ඉන්න එක ඉතාමත්ම වැදගත්. Bitcoin එක මේ වෙනකොට trade වෙන්නේ ඉතාමත් වැදගත් price එකක. ඉතින් Bitcoin එක සම්බන්ධයෙන් මම ඔයාලට දලා අදහසක් දෙන්නම්. මෙන්න මේක ආශ්‍රයෙන් එකක් තමයි ඔයගොල්ලෝ දකින්න ඇති ගොඩක් අය මේක ගැන කතා වුණා Bitcoin එක death cross එකක් start වුණා කියලා. ඉතින් death cross එකක් කියලා කියන්නේ 50 days moving average එක 200 days moving average එක cross කරගෙන පල්ලෙහාට යන අවස්ථාව. ඉතින් ගොඩක් අය සලකන්නේ death cross එකක් කියලා කියන්නේ bull market එකක end එක කියලා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මීට කලින් death cross එකක් මෙන්න මෙතනත් වුණා. මේක උනේ අප්‍රේල් මාසේ death cross එකෙන් පස්සේ Bitcoin එක down වෙලා නැවත all time high එකක් හැදුවා. right? එතනින් ඊකටම crash වුණේ නැහැ.
ඒ වගේ මීට කලින් ආයෙ ඩෙත් ක්‍රොස් එකක් වුණා මේ සිදුවීමට කලින් මෙන්න මෙතනදී වුණා ඩෙත් ක්‍රොස් එකක් 2024 අගෝස්තු මාසේ. මේකෙනුත් පස්සේ මොකද උනේ මාකට් එක ටිකක් ඩම්ප් වෙලා නැවත මාකට් එක ඕල් ටයිම් හයි එකක් හැදුවා. ඉතින් මෙතන මේ ඩෙත් ක්‍රොස් එකනුත් කියන්නේ නැහැ 100%ක් මාකට් එක තව ඩවුන් වෙයි කියලා. ඩෙත් ක්‍රොස් එකකින් පස්සේ අලුතෙන් මාකට් සයිකල් එකක් නැත්නම් අලුතෙන් ටොප් එකක් ක්‍රියේට් කරන්න පුළුවන් මාකට් එකේ. ඒක ගැන අවධානයෙන් ඉන්න වගේම තවත් වැදගත් දෙයක් තමයි මෙන්න මෙතන අපි සලකලා බලන්න ඕන දෙයක් තියෙනවා අනිවාර්යෙන්. සාමාන්‍යයෙන් මම මේ yellow පාට කලර් එකෙන් දාලා තියෙන්නේ 1 year moving average එක. ඉතින් මේ දක්වා ගත්තොත් මේ අවුරුදු පහුගිය අවුරුදු සාමාන්‍යයෙන් 4කට වගේ මේ 1 year moving average එක සපෝට් එකක් විදිහට මාකට් එකේ වැඩ කරලා තියෙනවා. ඉතින් මෙතන කන්සර්න් කරන්න ඕනේ අනිවාර්යෙන්ම මේ වෙනකොට 1 year moving average එකේ සපෝට් එක බ්‍රේක් කරගෙන පල්ලෙහාට මාකට් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක අතිශය වැදගත් දෙයක්. මොකද 1 year moving average එක කියන්නේ මේක කලින් මාකට් එකේ හොඳ සපෝට් එකක් විදිහට වැඩ කරපු තැනක්. ඉතින් මේ ඔයාලට පේනවා yellow line එක සපෝට් එකක් විදිහට මේ අප් ට්‍රෙන්ඩ් කන්ටිනියු වෙලා තියෙනවා. ඉතින් දැනට මෙතන ක්‍රොස් එක තියෙන එක කන්සර්න් එකක් අනිවාර්යෙන්ම. ඉතින් ඒ හින්දා මෙතන වැදගත් ඒරියා එකක්. ඉතින් මේක සම්බන්ධයෙන් මම එලියට් වේව් අප්ඩේට් එකක් ගෲප් එකේ ෂෙයා කරා. ඔයාලටත් දැම්මා. ඉතින් ඒක සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න. ඉතින් මෙතන කී ලෙවල් එකක් බිට්කොයින් එකට අදාළව. ඒ වගේම මේ වීඩියෝ එකේ අවසාන වශයෙන් මම ඔයාලට කතා කරන්නම්. ඔයාලා බුල් මාකට් එකක් එක්ස්පෙක්ට් කරනවා නම් හෝ බුල් මාකට් එකක් එයි කියලා එක්ස්පෙක්ට් කරන්නේ නැත්නම් කොහොම වුණත් ඔයාලා ක්‍රිප්ටෝකරන්සීස් වල ඉන්නවා නම් ඕගොල්ලන්ට දැනට ඇකියුමුලේට් කරගන්න පුළුවන් හෝල්ඩ් කරන්න පුළුවන් ඕල් කොයින්ස් කිහිපයක් තමයි මෙතන තියෙන්නේ. ඔන්ඩෝ, ලින්ක්, සූයිනිය, යාඩ්‍රම් ෆයිනෑන්ස්, ICP, රෙන්ඩ මේ වගේ ඕල් කොයින්ස් ඉන්ජෙක්ටිව්. ඉතින් මේ ඕල් කොයින්ස් වල රියල් යුටිලිටි එකක් තියෙනවා. බුල් මාකට් එකක් ආවත් නැතත් මේ ඕල් කොයින්ස් අනිවාර්යයෙන්ම ගේන් එකක් ගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද මම ඔයාලට කතා කරලා තියෙනවා මේ ඕල් කොයින්ස් ක්‍රිප්ටෝකරන්සීස් කියලා කියන්නේ මේවා හුදෙක්ම නිකම්ම ටෝකන්ස් හරි ක්‍රිප්ටෝකරන්සීස් විතරක් නෙවෙයි. ඉතින් මේවා හරහා ලෝකේ ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් දීලා තියෙනවා. මේවා හරහා ගොඩක් දේවල් වෙනවා. ඉතින් රියල් යුටිලිටි එකක් තියෙනවා කියලා කියන්නේ රියල් ඩිමාන්ඩ් එකක් මේ ඕල් කොයින්ස් වලට තියෙනවා. ඉතින් ඒකට බුල් මාකට් එකක් ඕල් කොයින් සීසන් එකක් එන්න ඕනේ නැහැ. බුල් මාකට් එකක් එනවා නම් මේවට කොහොමත් වැඩිපුර ඇට්‍රැක්ෂන් එකක් එනවා. කොහොම වුණත් මේවා අනාගතයේදී ලොකු ගේන් එකකට යන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා රියල් වර්ල්ඩ් ඇසෙට්ස් මොනවද තියෙන්නේ? Nvidia, Apple, Microsoft මේ ස්ටොක්ස් දැන් සෑහෙන අඩු ප්‍රයිස් වල තිබිලා දැන් ලොකු තැනකට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ ඕල් කොයින්ස් කියන්නේත් මේ වගේ දේවල්. ඔයගොල්ලෝ මේවා බලන්න පුළුවන්, මේවා ගැන හොයන්න පුළුවන්. නිකම්ම ඕල් කොයින් සීසන් එකක් ඒ කියලා ඕල් කොයින්ස් බයි කර යන්න එපා. ඒවා බලන්න ලෝකේ මොනවද තියෙන ට්‍රෙන්ඩ්ස් මොනවද? ලෝකේ වෙනස් වෙලා තියෙන්නේ මොනවද? AI කියන්නේ මොනවද? RWA කියන්නේ මොනවද? DeFi කියන්නේ මොනවද? මේවා ගැන හොයලා බලලා මේවට ඉන්වෙස්ට් කරන්න. ඉතින් මම ඔයාලට දලා දවසක් දුන්නේ මේවා ගැන ඔයගොල්ලන්ට තව සෙල්ෆ් ස්ටඩි කරලා ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඒ වගේම ක්‍රිප්ටෝකරන්සි නැරටිව්ස් ගැන අවබෝධයක් ගන්න මම ඔයාලට කලිනුත් මේක කියලා තියෙනවා. මේ වෙබ්සයිට් එක යූස් කරන්න පුළුවන්. මෙතන AI, DeFi, RWA, DePIN, DEX මේ වගේ ඕන තරම් කැටගරිස් ගැන මෙතන ගොඩක් ලොකු පැහැදිලි කිරීම එක්ක අපිට ඉන්වෙස්ට් කරන්න අවශ්‍ය කරන data මෙතන තියෙනවා. තොරතුරු තියෙනවා. මේ වෙබ්සයිට් එක බලන්න. ඔයාලට මේක වැදගත් වෙයි. ඉතින් ඔය ටික තමයි විශේෂයෙන් මතක් කරන්න තියෙන්නේ ඔයාලට අද දවසේදී. ඒ වගේම ඔයාලා මගේ channel එකට අලුත් නම් මගේ channel එකේ මම දාලා තියෙන අනිත් contents බලන්න. ඒ වගේම channel එක subscribe කරන්න, share කරන්න, comment එකක් දාන්න, ඔයාගේ යාළුවෙකුට suggest කරන්න. ඉතින් මම මේකෙත් ගොඩක් දේවල් දානවා. මම සාමාන්‍යයෙන් daily videos දාන්නේ නැහැ. weekly videos කිහිපයක් share කරනවා මුළු සතියෙම cover වෙන විදිහට. ඉතින් ඒ හින්දා මේක මම hobby එකක් විදිහට කරගෙන යන්නේ. ඉතින් ඔයාලා මේකට support එකක් දෙන්න channel එකත් එක්ක සම්බන්ධලා ඉන්න දිගටම ඔයාලට වැදගත් වෙයි කියලා හිතන ගොඩක් දේවල් මම මේකේ දානවා. ඒ වගේම trading මුලින් ඉඳන් start කරන්න කැමති අය ඉන්නවා නම් මගේ අලුතින් පටන් ගන්න mentorship එකට සම්බන්ධ වෙන්න පුළුවන්. නොවැම්බර් 22 මම මේකෙදි Elliott Wave, Smart Money Concept එක, order flow, Wyckoff trading strategies මේ හැම එකම කියලා දෙනවා. ඒ වගේම spot trading ගැන ලංකාවේ කවුරුත් උගන්වන්නේ නැති කරුණු මම ගොඩාක් කතා කරනවා. ඔයාලට spot trading කරනවා නම් ලොකු capital එකක් තියෙනවා නම් ඔයාලට ඒක manage කරගන්න තේරෙන්නේ නැත්නම් මේ knowledge එක ගොඩක් වැදගත්. ඔයා එහෙම මෙහෙන් හැමෝම suggest කරන social medias වල දකින cryptocurrencies buy කරන්න නැතුව ඔයාලට plan එකක් ඇතුව මේක කරන්න පුළුවන් spot trading කියන එක. ඒක ඔයාලට ඉගෙන ගන්න පුළුවන් මගේ විශේෂම මේ ක්ලාස් එක ඇතුළේ මම මේ ටික උගන්වනවා. ඉතින් ඔයාලගේ trading journey එකේ ලොකු පිම්මක් ඉස්සරහට තියන්න, ලොකු knowledge එකක් හදාගන්න නොවැම්බර් 22 සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේකෙදි ultimate trading blueprint එකක් තමයි හම්බ වෙන්නේ. ගොඩක් ලොකු knowledge එකක් එක්ක අපේ communities වල, අපේ groups වල දාන updates ඒ දේවල් වලට ඔයාලට access හම්බ වෙනවා. මම මේක ගැන විස්තරයක් මගේ public community එකට share කරලා තියෙනවා. ඉතින් කැමති අයට මේකත් එක්ක සම්බන්ධ වෙලා ඔයාගේ trading journey එක වෙනස්ම පැත්තකට අරගෙන යන්න පුළුවන්. right එහෙනම් ওই ටික තමයි අද දවස් විශේෂයෙන්ම කතා කරන්න තියෙන්නේ. හැමෝටම ජය වේවා. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.